අවශ්‍ය වෙනවා හදිස්සි අවස්ථාවකදී ඔයාගේ යාළුවෙක්ට කෝල් එකක් ගන්න. එතකොට එයාගේ ෆෝන් එක රින් වෙන්න පුළුවන්. නමුත් ආන්සර් නොකර ඉන්න පුළුවන් එයා. එහෙම නැත්නම් එයාගේ ෆෝන් එක බිසි වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් එයාගේ ෆෝන් එක ඕෆ් කරලා තියෙන්න පුළුවන්. ඉතින් ඔයාට අවශ්‍ය වෙනවා කොහොම හරි එයාට දැන් කෝල් එකක් ගන්න. මොකද මේක හදිස්සි අවස්ථාවක්. එතකොට ඔයා කෝල්ස් ගන්නවා හපව කට් වෙනවා එක්ක බිසි කියනවා නැත්නම් ඕෆ් කියනවා ආයෙ ඔයා රීඩයල් කරනවා. ඉතින් මෙතනදී ඔයාට නිතර ඩයල් කරන එක එපා වෙනවා. ගොඩක් ඔයා try කරොත් 10 පාරක් 20 පාරක් 30 පාරක් ඒකට සුපිරි app එකක් තියෙනවා. අද ඒකෙන් තමයි කතා කරන්න යන්නේ. මේ app එකට හැකියාව තියෙනවා ඔයා එකපාරක් ඩයල් කරාම නම්බර් එකක් 2001 වතාවක් රීඩයල් කරන්න. අද ඒ app එක ගැන කතා කරමු. අනිවාර්යෙන් මම හිතනවා මේ app එක ඔයාට වටිවි කියලා. මටත් මේ app එකකින් මාර විතරම වටිනවා. මොකද මම කාට හරි කෝල් එකක් ගද්දී ආ ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්තම් මම ඒක රීඩයල් වෙන්න දාලා නිකන් ඉන්නවා. එතකොට ඔටෝමැටික් අර කෝල් එක කට් වුණ ගමන් නැත්තම් කෝල් එක රින් වෙලා ඉවර වුණ ගමන් ආපහු එවෙලම රීඩයල් වෙනවා. ඉතින් මේක සුපිරි app එකක්. අපි වීඩියෝට යමු වෙන වැඩි කතා නොකර. මගේ ෆෝන් එකට මම ඔටෝ රීඩයල් app එක ඉන්ස්ටෝල් කරගෙන තියෙන්නේ. මම මේ app එක මේ විදිහට ඕපන් කර ගන්නවා. ෆස්ට් ටයිම් app එක ඉන්ස්ටෝල් කරලා ඕපන් කරද්දී මේ විදිහට permission ඉල්ලයි. ඒ හැම permission එකක්ම allow කරන්න. ඕන කෙනෙක්ට පහසුවෙන් මේ app එක හසුරවන්න පුළුවන් මේ simple interface එක නිසා. දැන් අපි බලමු කොහොමද මේ app එක වැඩ කරන්නේ කියලා. ඔයාට පුළුවන් මෙන්න මෙතනට ඔයාට කෝල් එක ගන්න අවශ්‍ය නම්බර් එක දාන්න. ඉතින් ඔයාට මෙහෙම ටයිප් කරලා නම්බර් එක ඇඩ් කරගන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් ඔයාට පුළුවන් මෙතනින්ම ඔයාගේ contact list එකට ගිහිල්ලා නම්බර් එක තෝරන්න. මම මෙතනින් මගේ නම්බර් එකක් තෝරගන්නවා. දැන් ඔයාට පහලින් option තුනක් බලා ගන්න පුළුවන්. එකක් තමයි start button එක. ඊට පස්සේ පහලින් තියෙනවා number of calls. කොච්චරක් calls යාට ගන්න ඕනේද කියලා. ඒ කියන්නේ කී පාරක් try කරන්න ඕනේද. ඔයාට පුළුවන් මෙතනින් උපරිම calls දාන්න 2001 වතාවක්. ඊට පස්සේ තියෙනවා interval between calls. ඒ කියන්නේ එක call එකක් ඔන්න ring වෙලා හරි එක්ක busy කියලා හරි මොනවා හරි වරුණාට පස්සේ call එක cut වෙනවනේ. call එක cut වුණාට පස්සේ අන්න එතන කොච්චර break එකක් කොච්චර interval එකක් තියන්න ඕනද කියලා තමයි මෙතනින් තීරණය කරන්න පුළුවන්. ඔයාට එක්ක විනාඩියක් නම් තප්පර 60ක් විනාඩි දෙකක් නම් තප්පර 120ක් ඔය විදිහට මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන්. මම මෙතන තප්පරයක්ම දාගන්නවා. ඒ කියන්නේ මේ කෝල් එක කට් වුණ සැනින්ම ආයෙත් ඔටෝම රීඩයල් වෙන්න තමයි මම දාලා තියෙන්නේ. ඔයාට මේක කැමති විදිහට හදා ගන්න පුළුවන්. මේ app එකේ settings වලින් පුළුවන් මම කලින් කතා කරපු කෝල් එක ඩයල් කරද්දි automatic speakers on වෙන්න. ඉතින් මෙන්න මෙතනින් මේක on කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේකේ theme එක වෙනස් කරගන්න පුළුවන්. light සහ dark විදිහට. ඔයාගේ ෆෝන් එකේ SIM දෙකක් තියෙනවා නම් ඔයාලට select කරන්න පුළුවන් මොන SIM එකෙන්ද call එක යන්න ඕනේ කියලා. එක්ක ඔයාගේ පළවෙනි SIM එකේ නැත්නම් දෙවෙනි SIM එකේ. දැන් අපි call එක start කරලා බලමු. ඉතින් මගේ දකුණු අතේ තියෙන්නේ මගේ අනිත් ෆෝන් එක. ඒ කියන්නේ මම මේ ගන්න call එකේ number එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ අනිත් ෆෝන් එකට කෝල් එක එනවා. ඉතින් මම මෙතනදී මේ කෝල් එක කට් කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් හොඳට මම මේ කෝල් එක කට් කරපු ගමන්ම මේ ෆෝන් එකෙන් කියනවා මේක බිසි කියලා. ඔබේ මතු දුරකථනය මේ මොහොතේ කාර්යබහුලයි. කරුණාකර පසුවම ගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මම දැන් මේ කෝල් එක කට් කරොත් ආයෙත් වතාවක් ඔටෝමැටික් අර කෝල් එක ඩයල් වෙලා ආයෙත් මේ විදිහට කෝල් එක බලා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් මෙතෙන්දී ඔයාලට අවශ්‍ය නම් මේ කෝල් එක කට් කරන්න මෙතනින් කට් කරා වගේම ආයෙ මෙතනිනුත් කට් කරන්න අවශ්‍යයි. ඉතින් මම මෙතනින් ආපහු පාරක් try කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා පහලින්. ඒ කියන්නේ මෙන්න මෙතන remind calls ඔයාලට මම සැරින් ඔය කට් කරන ගානේ ඔයාලට වෙනවා ඇති මෙතන count එකක් අඩු වෙනවා. ඒ කියන්නේ මෙතනින් මම අර 2001 පාරක් පුළුවන් ඔටෝමැටික් මේක මේ රීඩයල් වෙද්දී එච්චර ගාණක් දැන් ඊය 2001න් මේ ගාන අඩු කරලා පස්සේ මෙන්න මෙච්චර ගාණක් රීඩයල් වෙලා තියෙන කියලා අපිට කියන්න පුළුවන්. මේ app එකෙන් අපිට තව ප්‍රයෝජනයක් තියෙනවා. ඒ තමයි අපිට මේකේ call එකක් ගනිද්දී ඒක schedule කරලා ඒ කියන්නේ කොයි වෙලාවේද කොයි දවසේද call එක යන්න ඕනේ කියලා අපිට schedule කරන්න පුළුවන්. ඉතින් මෙතනත් අර කලින් විදිහටම number එක add කරගන්න මෙහෙම. number එක add කරගත්තට පස්සේ SIM 1ද SIM 2ද කියලා තෝරන්න. ඊට පස්සේ මෙතෙන්දී ඔයාලට හරි වෙලාවටම අපි හිතමු උදේ 7ට call එක යන්න ඕනේ කියලා. ඒ 7ට යනවා නම් මෙතනින් on time කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් time එක හදා ගන්න උදේ 7ට. මේ විදිහට ඔයාලට උදේ 7 time එක දා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් date එක select කරන්න.
හෙට උදේ 7 මාර්තු 26. ඊට පස්සේ ඔයාලට උඩින් පුළුවන් මේ ready කියන බටන් එක ඔබලා මේක save කරන්න. එතකොට ඔයාලට පහලින් මෙතනින් බලා ගන්නත් පුළුවන් මෙන්න මේ time එකේ මෙන්න මේ number එකට call එක යනවා කියලා එතන බලා ගන්න පුළුවන්. මේ app එක විසින් ඔයා දාපු number එක auto redial වෙද්දී phone එක කනේ තියාගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඒ වගේම ඔයා hand brake දෙකක් ගහලා ඉන්නවනම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයා phone එක අතේ තියාගෙන ආයෙ කනේ තියා ගන්නවා ආයෙ බලා ඉන්නවා ආයෙ කනේ තියා ගන්නවා. ඉතින් ඒක එපා වෙන වැඩක්. ආන්සර් කරාද නැද්ද කියලා අපිට කනේ තියාගෙන ඉන්න අවශ්‍ය නැහැ. එයා ෆෝන් එක ආන්සර් කරපු ගමන් ලවුඩ් ස්පීකර්ස් ඔන් වෙලා තියෙන නිසා ඔයාලට ටග් ගාලා දැනගන්න පුළුවන් ෆෝන් එක අතේ තියාගෙන බල ඉන්න අවශ්‍ය නැහැ. ඒ වගේම කියන්න ඕනේ මේ auto redial app එක ඔයාගේ Android phone එකට විතරයි download කරගන්න පුළුවන් වෙන්නේ. මම පල්ලෙහා description එකේ link එක දාලා තියන්නම්. එතනින් ගිහලා ඔයාලට මේ app එක download කරගන්න පුළුවන්. ඉතින් මේ app එක ගැන ඔයා මොකද හිතන්නේ? ඔයා දැම්ම try කරලා බලන්න ඔයාගේ phone එකට මේක download කරගෙන ඊට පස්සේ පාවිච්චි කරලා අනිවාර්යයෙන්ම comment එකක් දාන්න මේ app එක හොඳයිද නැද්ද කියලා. ඔයාගේ යාළුවන්ට දැනගන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් like එකක් දාන්න. තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මගේ social media links ඔක්කොම පල්ලා description එකේ තියෙනවා. එතනින් ගිහලා ඔයාලට මාව like කරන්න පුළුවන්, follow කරන්න පුළුවන්. එහෙනම් අලුත්